සකස් කර තිබෙන පොල්තෙල් පානි 500 දල්වමින් ඒ වගේම ඉන්න අනුතුරුව ආරාධිත මහත්වරුන්ගේ සුරතින් එකතු වන ලෙස අපි මේ අවස්ථාවේදී ඔබට ගෞරවයෙන් මතක් කර සිටිනවා. එනිසා අපි අද රාත්‍රියේදී මේ ස්ථානයේදී රාත්‍රී 8ට මේ අපේ පහන් කූඩුව දැක බලා ගන්නට අපේ දරුවන්ගේ දස්කම් විස්කම් නර්තන හැකියාවන් දැක බලා ගන්නට පැමිණෙන සියලුම දෙනා වෙනුවෙන් අපේ උසාවියේ රාජකාරී කරන ලබන අමිල මහතාන් විසින් රාත්‍රියේදී ගීත නිර්මාණ නර්තන කීපයක් අපි මේ අවස්ථාවේදී විදල්ලන රත්ප්‍රතිදල්ලන විහාරයේ විහාරාධිපති සිලු ජල්ලෙමින් අනතුරුව මේ අවස්ථාවේදී මම ආරාධනය කරන්න කැමතියි විපින් විහාර මහතාට ගමේ කමට හසන් පුතුරන්ට අපි මේ අවස්ථාවේදී සුද්ධ බුදු කර සිටිනවා මේ ස්ථානට පැමිණි. එසේනම් ආරාධක අමුත්තන් අතින් පහන් කෝඩේ විදුලි ආලෝකය කරන ලැබුවා. මේ පහන් කෝඩුව විශේෂ පහන් කෝඩුව නිර්මාණය කරන්නට සිටිනවා ගම්මැසි හැටියට ගමේ විසුද්ධියට. මේ තියෙන විශේෂත්වය තමයි මේ නිර්මාණ ශ්‍රමය සියල්ල දායක Vaturanala, ita konde kadal, norate thathamana iruna cheete, antale kore kore cheete, kisuramani kohedaya tulsara, mal petiwage kamullo yage, mal petiwage kamullo yage, nilmanikke vasapanala. Nilmanikke vasapanala, mage kohedaya, mage shukramani kohedaya, tulsara. අපේ සියල්ලට කියලා භාගයක් දෙන්න ඕනේ. ඇත්තලින් කිව්වද? මේ ඊයේ සියල්ලට කියලා ඇත්තලින් භාගයක් දෙන්න ගත්තා. ඌට පුදාන්න කියලා. හරි. මේ පොරොහිත කොච්චර වෙලාවක් ඔබට පණිවිඩය යවලා එන්න මෙච්චර ප්‍රමාද ඒරියන් වහන්සේ මමයි මගේ භාර්යාවයි ඔබලපෑක පදාගෙන අන්න හදන විට තමයි ඔබ වහන්සේ මට පණිවිඩයක් යවලා තිබුණේ මොනවද පොළොවේ කතා කරන වචන රජ කෙනෙක් ඉස්සරහා මොකක්ද රොටිය කොටා බානවා මොනවද කොටා බානවා කියන්නේ අපි කොටා බානවා කනවා ඉතින් රජා මොනවද මේ ගාඩේ වහන්සේ පොරොහිත රජවරු කවදාම කොටා බාන්නෙත් නැහැ කන්නෙත් නැහැ කන්නේ කොටා බානවනේ මු අලියා වගේ කනවා රජවරු අනුභව කරනවා ඔව් මේ තියෙන අනුභවය කානේ මම පෙරේදත් මේ පියල්ට කියලා අත්තලින් බාගයක් හැල්ලා දුන්නා මොනවාද පොරොහිත ඒ නෑ පොරොහිතේ දැනගනු රජවරු බොන්නේ රජවරු පානය කරනවා බොන්නේ නෑ බොනවා නෙවෙයි මු නානවා ඒ වගේමයි පොරොහිතේ දැනගන්නවා රජවරු නාන්නෙත් නෑ අන්න ඇත්තක් කිව්වා මූණ අනේ අම්මා පල්ල මූණ නැත්තක් කිව්වා මූ නාන්න මූ නාන්නේ ඇටගෙන ගිහිල්ලා හරක වගේ නාන්නේ පොරොහිතේ
ඕසතානම් පාන්තේට මේ වගේ ප්‍රශ්න තිබුණා ස්වාමීනි. මොහොමද දන්නේ? මම දන්නේ නැත්තේ. යකෝ වසර 2500කට ඉස්සරහා අපේ ගෞතම බුදුන් බුදු වෙන වෙලාවේදී බෝසතාණන් බුදු වෙන්න තියෙන අතනකොට තිබුණු ප්‍රශ්න මොනවද දන්නේ? ඔබ දැක්කද? මම දැක්කා. ඈ කවද්ද බොල දැක්කේ? මම දැක්ක මේ ඊයේ දැක්කා. ඊයේ දැක්කම පෙන්න පිය මට පෙන්න පිය. පුරෝහිතේ අඩු මම මරුව අතල් එකක් ආවනේ බෙහීනේ අගතුමනි උඹට පේන්නේ මම අමුතුම හීනනේ යකෝ ඒක තමයි රජතුමනි. දැන් මට පේන්නේ නැහැ නේ බං ඔහොම හීන බං මට මල් වඩන් තමයි පිළ හරි අමාරුයි බං දැන් ජීවත් වෙන්න රජතුමනි මේ කුස්සිය එක අගිනවා පරිප්පු ගණන් ගියලු මේ ඊයේ පෙරේලා එහෙ ස්වාමී බලපන් මේ අස්සසුමත් මට ගන්න බැරිද කියලා අනේ දෙයියහාමුදුරුවනේ මූට අස්සතුම දෙයිය මූට කියන බූදලේ මදිවට තව අපේ අස්සතුමත් මොකක්ද උඹ කියන්නේ අනේ නෑ රජතුමනි. යකෝ බූදල් නෙමෙයි ඔය දින අස්සසුමක් ලියපන් වැඩියෙන් ලියපන් මට අන්තපුරේ 500ක් ගෑනු උන්ට එකා ගානේ කරුවා ළමයි 500යි මුන්ට අස්සසුම නැතු බෑ බොල ඒක නෙමෙයි බං අස්සසුම වගේ නෙමෙයි මගේ මේ විසෝන් වහන්සේගේ පොඩි ආභරණයක් නැති වෙලා මොකද්ද ස්වාමී? පොඩි ආභරණයක් බං කරාබු දෙකවත් කේහල් මල් කරාබු නම් ඔය හොඳ තරම් තියෙන්නේ බං එහෙනම් උපවාසයේ වලලු දෙකවත් යකෝ මගේ වලලු දෙක බොහොම හොඳට තියෙනවා වලලු නෙමෙයි බං මේ පුංචි ආභරණයක් දෙයියනේ නැති වෙලා තියෙන්නේ බුල්ලියට දාන කරාඹුවලු. අනේ දෙයියනේ යකෝ විසුමක් වෙන්නේ මට හොයලා දෙන්න කියලා මහ විසෝන් වහන්සේ රජතුමනි මේවා හොයන ක්‍රමයක් උඹට හීනයක්වත් පේන්නේ නැද්ද බොල මේ රජතුමනි ඔය වගේ දේක් පේන්නේ නම් මට නෑ. කාර කතා කරන්න තු මේක හොයන ක්‍රමයක් කියපන් ඉතිහාසයේ අතීතයේ මේ වගේ නැති වෙච්ච දේවල් හොයන ක්‍රමයක් තියෙන්නේ නැතිනේ. අනේ එයා ඉන්නේ යක්කෝල් පොඩි උඹ කොහොමද දැක්කේ? මම දැක්කා. කොහොමද දැක්කේ? මම දැක්කා ස්වාමීනි. කොහොමද දැක්කේ උඹ? හිමින් දැක්කා ස්වාමී. හීනෙන් දැක්කනම් පෙන්න පියා. හීනෙන් දැක්කනම් පෙන්න පියා මට. තෝ දැක්කනම් මට පෙන්න පියා. ඔල්ලනේ මෙන්න මෙහෙවරින් ඔල්ලනේ නටනටවරින් මෙන්න මෙහෙවරින් ඔල්ලනේ නටනටවරින් පිට හරිම වාසිය නටනටවරේ පිට හරිම වාසිය නටනටවරේ අනික වරේ ඔල්ලනේ මෙන්න මෙහෙවරින් රජතුමනි මට වර ඉස්සෙල්ලා දැක්කෝගේ පොඩි කැටිසියලන ආතල් හින පේනවා අඩුද බා. රජතුමනි හැමදාම ඔව් උඹට පේනවා ඔබ කියයි ඕම් කියලා. උඹට පේනවා ඔබ කොහොමත් මට කියන්නේ මන් දන්නවා. රජතුමාට ගෝණිම ඔය වගේ නැති වීඩියෝක් උඹ මේ කතාව වෙන තැනකට ගෙනියන්න හදන්නේ. මට අමතකයි කියලා හිතුවද? ඔය පියාර ආභරණේ. ඒක කිසිවෙකුටවත් කිව්වේ නෑ නේද? ස්වාමීනි නෑ. එහෙනම් ඒ ආභරණේ හොයන්න ඕන.
ඔකට කොහොමද ඔකට පැලෑනක් එන්නේ නැද්ද ඔළුවට? ඔය තිබුණු ඔය බඩමු කුම්බාට අරවම ආවරණ ටිකක් දැන් ටිකක් ඔය ගාමීය බැංකුවෙත් තියලා තියෙනවා. ඒ තරම් අමාරුවෙන් ජීවත් වෙන්න. ඒකද ස්වාමීනි ඔබට ඒක තමයි ප්‍රශ්නේ. ඔබ වෙන කතාවකට වැඩක් නැහැ. හෙට උදෑසන 8 වෙනද කලින් මේ ආභරණය මගේ අතට ගෙනල්ලා දුන්න නැත්නම් ඔගේ ඉසගතා දාන එක දානවමයි. අපි දන්නවා දුන්න කෙනෙක් නෙවෙයි. පොඩක් බලන්න ඔය අපේ හේමන්තලයන් පොඩක් බලන්න. වයසක බැරි බැරි ගාතේ අයියෝ මේක පුදුම
වදයක් පුරාගෙන මේ පුංචි ළමයි අහරගෙන ඉන්නේ මේ නාට්‍ය පෙන්නනකන් මේක පෙන්න ගන්න වෙන්නේ නැහැ වගේ මට පේනවා. කවුද ඔය වල පයයි ගොඩ පයයි තියාගෙන මොනවට එනවද මේ වයස දුන්දලා. ඔය පොඩු බලයි. අනේ මන්ද. ඊ අතර වාරේ 100 කෙනෙක් ඇවිල්ලා. අයියෝ 100. අනේ කරුණා කළා 100 මේ පොඩක් වань වේදිකාවට අනේ ඔය පැත්තෙන් වань අවුල ගන්නවා 4-5 දෙනෙක්. මොකද අනේ පුදුම අමාරුවක් තියෙන 100 කෙනෙක් 100ක් වань එවන්න අනේ කරුණා කළා සංවිධායක මණ්ඩලයේ 100 වань වේදිකාවට ඉක්මනට මේ වැඩේ ඉවර කරලා අපිට නාට්‍ය පෙන්වන්න තියෙනවා. 100 ඔය බලන්න ඔය ඉන්නේ අපේ අද වෙසක් පහන් කූඩුව විවෘත කිරීම සඳහා අපි කොළඹින් කඩවගෙන ආපු නර්තන ශිල්පිනිය දිනාදරි මාර්ගයට කරදර ගාව 100 අයින් කරලා දිනාදරි මාර්ගයේදී කරුණා කළා. අයියෝ 100කට කැලලක් ඉන්න බෑ වගේ. 100 එන්නකෝ. අනේ ළමයි නේ පොඩ්ඩක් මේ අහන්න 100ගෙන් කවුද මේ මොකද කියලා මේ ආවේ. කොහෙද යන්නේ කියලා 100 ළමයිගේ නාට්‍ය පෙන්න ගන්න තියෙනවා. අයියකෝ උඹලා අර මහා යකඩ කටකින් මොනවද ආරම්භ ගිහිල්ලා කිය ඒ කිව්වේ 100 මේ මොකක්ද හුදුවක් පෙන්නනවා කියලා. ඔව් ඒ කිව්වේ 100 මේ ඇවිදලා එන්න පුළුවන් ආයෙත් එන්න පෙට්ටියෙන් බහලා එන්න කියලා කිව්වේ නෑනේ අපි. යකෝ අයියෝ ඉතින් මේ කෙල්ලෝ ටික එන්න තු පුළුවන් ද 100 අපේ ගමේ කෙල්ලෝ ටික අපට ගම් වල කෙල්ලෝ ටික එන්නත් පුළුවන් මේ නාකි මැන්ටල් එන අයි බල යකෝ අර කිල්ල දක්කා විතරයි බල මත කුඩුවක් නැපා වුණා. ඔය කියන්නේ අපේ ජනාධිපති මහත්මයා අය ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත නර්තන ශිල්පියා අද ඉස්සරගෙන අපි මේ විදුලි පාන් කුඩුව විවෘත කිරීම සඳහා ඉතින් සීයේ එනෝන දෙන්න අරින්නේ එනෝන කියලා කතා කරන්නේ. ඒ නෝනවගේ මම දැක්කේ නෑ පන්. සීයා කුඹරක් කොටාගෙන ඉන්නකො දෙයිනේ කියලා ගිහිල්ලා. කුඹරක් කොටන්න යකෝ මම කොටපු හරියක් කෙටුවේ හරි. දැන් සීයා මොකද යන්නේ? මොකද වෙන්න ඕන කියලා මට දුම්මල ගහලා යන්න ඕන බෑ යකෙක් නෙවෙයිනේ. මොකද සීයා වෙන්න ඕන? අයියෝ ඉස්තිනාදිරි පෙස්ටා අනේ අපේ දිනාදිරි නෝනව කැඳවාගෙන රසිකාවි දෙක තොරමු ගලක්කේ ජනකාන්ත ආදරණීය නියමජන අද ඉන්නර මුල්ල ජනතාවත් එක්ක ඉදිරි පාන් කුඩුව විවෘත කරන්න ඇවිල්ලා ඉන්න වෙලාවේ මේ වයසක සීයා පොඩක් කරදර කරනවා මිස් දිනාදිරි I am very sorry පොඩක් ඉස්සරහට එන්න අතරම ඔබගේ පැමිණීම අපිට හරි සතුටුයි අනිත් සීයා කෙනෙක් ඉන්නවා සීයා ඔයාව ටක් කරන්න එපා සීයේ යාව යකෝ දැන් මේ සීයා කියනවා පොඩි ඩාන්ස් එකක් දාන්න ඕනලු ඩාන්ස් එකක් දාලා යන්න මලැටි ඒක දාන්න ඔව් සීයාත් එක්ක අපි සීයා අල්ලන්න එපා වද කරන්න එපා
අයියෝ සින්දෝ තමයි ජිනාදරේ නෝනා තුලිකා චිත්‍රපටයේ විජය කුමාර් තුංගත් එක්ක රඟපෑවේ. ගාමු අපුඩියා. යා ඒ විජය කුමාර් තුංගත් එක්ක රඟපෑවේ. සීයා මොනවද මේ කියන්නේ මේක මොකද වේග මදිද? ඕක වේගෙ මදි හින්දා තමයි මම කියන්නේ අර වෙන එකක් මං කියලා කොට වේගවත් මොනවද අප්පා මේ කියන්නේ වේගවත් සින්දුවක් කියනවා. මේක හරි කර්මයක් සීයා. මේ පුංචි ළමයිගේ නම බලන්නකො සීයා ඉල්ලනේවා. සීයාගේ පෙනාදු වැටෙනවා බිම. සඳරුවන් කැමති නම් මන් දන්නේ නැහැ සඳරුවන්. කිස් කම් සීයා ඉල්ලනවා. තව වේග රිද්ම කීපයකට ඩාන්ස් එකක් ඉල්ලනවා කියලා. සීයා අල්ලන්න එපා. සීයා අල්ලන්න එපා. මොනවද කරන්නේ එපා. පුදුම කර්මයක් නෙමෙයි කියන්නේ. හරි. සීයා අවසාන වතාවට අපි වේග රිද්මේ ගීතයක් දාලා දෙනවා. හැබැයි සීයා පින්සිත් වෙයි. මේක දෙයනේ කියලා නටලා ජීවත් තුනක් ගෙදරයක්. අපේ දිනාදරී ශිල්පිනියත් එක්ක ඒ වයසක ලොක්ක නටවන්න හදන්නේ. අම්දාව පොඩ වේගවත් අත්තර සංවාදයක් මේ අහා හැබැයි රූපේ දෝනි කියලා කියනවා. අපි එකට කරමු බලන්න දිනාදරි මිස් දිනාදරි බොහොම ස්තුතියි. අපි කවදා හරි දවසක ආයෙ හමු වෙමු.
අපි කොහොම බස්සුන් 100 උදව් කරලා කොහොම සුදී බිස්කට් කුඩේ දිනනවා අත කොහා වගේ. බලන්න තව මේක රිද්මේ එකක් කියනවා. එහෙම දුන්නොත් අපිට නාට්‍ය පෙන්න ගන්න විදියක් නැහැ. මේ 100 කිව්වමද 18 කොල්ලේ හයිය තියනවා පුවා. කුඹුරු කොටනවා පුවා. 100 බුදු අම්මෝ මෙන්න ඒ තරුණයන්ගේ අයියෝ මේ 100 වස්සගෙන යන 19 අනෝට කතා කරලා කාට හරි පුළුවන් නම් පින්සිල් සලයි 100 වස්සගෙන යන උස්සන්න පුතේ අදගෙන යන්න එපා අම්මෝ Oh,